හලෝ යාළුවනේ කොහොමද අපි අද යනවා නැවත වතාවක් ජෆ්නා යුනිවර්සිටි එකට පොඩි vlog එකක් අරගෙන තමයි අද අපි එකතු වෙන්නේ ඔයාලත් එක්ක. උදේම අපි නැග්ග ළමයි ට්‍රේන් එකට වේයන්ගොඩින්. උදේ 7:00ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. ඉතින් අපි නැගපු ගමන් මුලින්ම කරේ කණ එක තමයි. කොහේ ගියත් ඉතින් කෑම තමයි නේ ළමයි අංක එක. ඔයාලා දන්නවනේ. ඔයාලට කියන්නේ යාළුවනේ ජැෆ්නා වලට ට්‍රේන් එකේ අනේක ඒකේ වෙනම ලස්සනක් තියෙනවා. කියන්නේ අපි උතුරු ට්‍රේන් එක කියලානේ කියන්නේ. අපි නැග්ගේ යාල්දේවි ට්‍රේන් එකේ. ඉතින් දැන් නම් අපි ඉන්නේ කුරුණෑගල පාස් කරගෙන අනුරාධපුරේ ඒ ගොඩක් නගර පාස් කරගෙන තමයි අපි දිගට යන්න තියෙන්නේ. එහෙනම් ළමයි ඔයාලත් පොඩ්ඩක් ලස්සන බලා ගන්නකො ට්‍රේන් ගමන කොහොමද කියලා. ඔන්න ළමයි අපි ආව අපේ හොස්ටල් එකට. බොයිස් හොස්ටල් කොණ්ඩවිල්. ඒක තමයි අපිට හම්බෙන හොස්ටල් එක. උඩම තට්ටුවේ කෙරවලම කාමරේ තමයි අපිට කොහොම හරි හම්බුනේ ඉතින්. ආවා ඉන්න බෑ බඩගිනි කිව්වා වගේත් කෑම තමයි අංක එක. ආයෙත් කරන්න වෙලින් කණ එක තමයි මුලින්ම. ඉතින් යාළුවනේ අපි රූම් එකට ඇවිල්ලා මුලින්ම කරේ රූම් එක පොඩ්ඩක් අස් කරගන්න එක තමයි. කොස්සක් එහෙම හොයාගෙන පොඩ්ඩක් දූවිලි ටික අයින් කරලා ගෙනාවු බඩුත් අපි ගොඩක් දේවල් තිබුණ නිසා අපි ඒ දේවලුත් පිළිවෙලට අස් කරගත්තා. ඒක නම් ඇත්තටම හවස වරුම වගේ ගියා ඉතින්. අපි හවස අපි තව අඩුපාඩු ටිකක් තිබ්බා. ඉතින් කාමරේට අවශ්‍ය පොදුවේ පාවිච්චි කරන දේවල් ටික අපි ඉතින් ඒ ටික ගන්න කියලා පොඩ්ඩක් එළියට ගියා. කෑම එහෙම ඉතින් ගන්න ඕනේ නේ. ඒ නිසා The next day. good morning යාළුවනේ. ඔන්න ඉතින් පහුවෙන් උදේ අද තමයි පළවෙනි යන්නම යුනිවර්සිටි එකට ආය යන්න තියෙන දවස. ඉතින් අපි කොල්ල ඔක්කොම ලෑස්ති වෙලා එහෙම ඔන්න බැස්ස එළියට. ඉතින් ළමයි ඊට පස්සේ අපිට ඉතින් බස් එකක් ගෙනවිලා පාරට එන්න ඕනේ. යුනිවර්සිටියට යන්න ඉතින් පාරේ පස්සේ තමයි. ළඟයි පොඩි දුරක් තමයි තියෙන්නේ. මෙහි ඉතින් තියෙන ටවුන්ස් වල නම් මෙහෙම ඉතින් කියන්න පොඩ්ඩක් අමාරුයි. මට දන්නවනේ ඉතින් ජැෆ්නා කියන්නේ ඉතින් ෆුල් ටයිම් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ඉතින් අපි යුනිවර්සිටි එකේ මේන් එන්ට්‍රන්ස් එක. ඔයාලත් බලන්න යුනිවර්සිටි එක ඇතුළ කොහොමද කියලා. ඉතින් අපි ආපු මුල නිසා තාම අපිට තියෙන්නේ අර ඉංග්‍රීසි වලින් කතා කරන දේවල් අපේ පර්සනැලිටි ස්කිල්ස් වගේ දේවල් ඩෙවලොප් කරන විදිහේ අයිටම්ස් ටිකක් තමයි.
ඔයාලත් බලන්නකෝ අපි කොහොමද ඒවට මුණ දුන්නේ කියලා. කොහොම හරි ඉතින් උදේ ලෙක්චර් ඉවර වෙලා අපි ආවා දවල්ට කන්න. ඒක ඉවර වෙලා අපි ගියා අපේ හවස ලෙක්චර්ස් වලට. නැවත වතාවක් ඉතින් අපිට තියෙන අර වගේම අයිටම් එකක් තමයි. අපේ කට්ටිය ඉතින් ඒකට සෑහෙන්න හොඳට මුහුණ දුන්නා. ඔයාලා බලන්න තව ඩේකින් කොහොමද කට්ටිය මුහුණ දීලා තියෙන්නේ කියලා. contribute to our community, but has also helped me to meet like-minded individuals who share my passion. Outside of my academics, I enjoy traveling with my friends. I believe that engaging in various activities කොහොම හරි අපේ ලෙක්චර්ස් ඔක්කොම ඉවර කරලා අපිට අර ඔක්කොම බඩු ටික ගන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි තව දේවල් ටිකක් තියෙනවා අරගන්න. අපි ඒ ටිකත් අරගෙන ඉවර වෙලා හවස ආව හොස්ටල් එකට. ඇත්තට වෙන්නත් දුර නිසා අපි කෑමත් අරගෙන කෙලින්ම එහෙමම තමයි අපි හොස්ටල් එකට ආවේ. එහෙනම් යාළුවනේ තව දවසක් අපි තවත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මෙතනින් නවතිමු.